අස්වැසුම නවතම තොරතුරු YouTube නාලිකාවට ඔයාලා හැමදෙනාවම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලා ළඟට අරගෙන එන මම සඳුනි. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අස්වැසුම පළවන අදියරේ අයට ඉතාමත්ම වැදගත් කාරණයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. අස්වැසුම සහ සියලුම දීමනා පිළිබඳ තොරතුරු ඉතාමත්ම ඉක්මනින් මැසේජ් එකක් විදිහට SMS එකක් විදිහට ඔබ ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. අස්වැසුම සියලුම තොරතුරු 100%ක් නිවැරදිව මේ හරහා ඔයාට ඉක්මනින් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ සඳහා ඔයා කරන්න ඕනේ මේ විදිහට දීමනා app එක subscribe කිරීම පමණයි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි කමෙන්ට් එකේ තියෙන link එකෙන් ගිහින් මේ විදිහට පහළට පෙන්වන download කියලා තියෙන ලකුණ ඔබන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට මේ app එක download වෙලා install වෙනවා. ඊට පස්සේ සියලු දීමනා කියන එක ඔබන්න. එතකොට ඔයාට subscribe now කියලා එනවා. එතෙන්ට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දාන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඊට පස්සේ කෝඩ් එක මෙතන enter කරලා subscribe කරන්න. මෙම වටිනා සේවාව සඳහා මාසකටම ඔයාට වියදම් වෙන්නේ පුංචි රුපියල් 90ක මුදලක් විතරයි. හරි. ඉතින් ඔයගලන්ට කියන්න තියෙන වැදගත් කාරණාව තමයි අස්වැසුම පළවන අදියරේ අයට මේ මාසේ 31 කියන්නේ මැයි 31 වෙනකන් සිද්ධ වෙනවා විශේෂ වැඩසටහනක්. ඒ තමයි පළවන අදියරේ අයගේ තොරතුරු යාවත් කාලීන කිරීමේ ක්‍රියාවලියට අදාළ සංගණන කටයුත්ත. ඉතින් මේ කටයුත්ත 2026 මැයි 31 වෙනකන් තියෙනවා. ඉතින් 31 වෙනිදාන් තමයි අවසන් වීමට නියමිතව තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන අරමුණ විදිහට මේගොල්ලෝ කියන්නේ රටේ ඇත්තටම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන රාජ්‍ය සුබ සාධන ප්‍රතිලාභ වඩාත්ම අවශ්‍ය කරන ජනතාව හඳුනාගෙන ඔවුන්ට ඉක්මනටම සහන සැලසීමේ උවමනාව ගැන තමයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මෙතනදී විශේෂයෙන්ම ඔයාලව දැනුවත් කරන්න කියලා දැනුවත් කළා තියෙන්නේ අපිව මේකෙදි ඔයගොල්ලෝ කිසිම විදිහකින් බොරු කියන්න එපා, සත්‍ය තොරතුරු ලබා දෙන්න එපා. 100%ක් සත්‍ය හා නිවැරදි තොරතුරු වමනක් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම නිවැරදි තොරතුරු මත තමයි මේ විදිහට සුබ සාධක සහන ඇත්තටම ලැබෙන්න ඕන කට්ටියට ලේසියෙන්ම හඳුනාගෙන සහන ලබා දීම සිද්ධ කරන්නේ. කවුරු හරි කෙනෙක් අසත්‍ය තොරතුරු ලබා දුන්නොත් ඒවා හොයාගන්න පුළුවන් නිල ක්‍රමවේදත් සුබ සාධක මණ්ඩලයේ සතුව තියෙනවා. ඉතින් මේ විදිහට කවුරු හරි බොරු තොරතුරු ලබා දුන්නොත් ඒක නීතිය හමුවේ වැරදිකාරයෙක් වෙන වැරද්දක් කියලා වැඩි දුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මැයි 31 වෙනිදාට කලින් ඔයාලා ගෙදරටත් එන මේ සංගණන නිලධාරීන්ට නිවැරදි තොරතුරු විතරක්ම දීලා මේ කටයුත්ත 100%ක් සාර්ථක කරගන්න සහයෝගය ලබා දෙන්න කියලා තමයි හැමෝටම මතක් කරන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අපේ සියලුම කට්ටියට වැදගත් වෙයි කියලා. එහෙමනම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම ඉදිරියටත් මෙවැනි තොරතුරු ඉක්මනටම දැනගන්න අනිවාර්යෙන්ම දැන්මම අස්වැසුම නවතම තොරතුරු YouTube නාලිකාව subscribe කර එකතු වෙන්න. එහෙනම් ආයෙ පාරක් අලුත් වීඩියෝවක් අරන් එන්නම්. එතකන් හැම දිනාටම ජය